අයිබෝවන් අවස්ථාව පැස්ලෝජි කැන්ඩි YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා 2025 නොවැම්බර් මාසයේ කන්‍යා ලග්නයට කෙසේද බලමු. කන්‍යා ලග්න ලග්නාධිපති බුධ සහ 3 වන අධිපති හා 8 අධිපති 3 වන භාවයේම සිටීම අනුව ධනලාභ ඇති කරයි. රැකී ආරක්ෂාවල දියුණුව ඇති කරයි. වෙළඳ ව්‍යාපාර කරන අයටද දියුණුව හා ලාභය ඇති කරයි. කන්‍යා ලග්න ඔබේ තත්ත්වය උසස් වෙයි. බලයට පත් වෙයි. සතුරන්ගේ ජය ලැබයි. බලාපොරොත්තු ඉෂ්ට වීමද එයින්ම ලාභ ලැබීමටද නියම වේ. මිතුරන්ගෙන් උපකාර ඇති වේ. සහෝදරයන්ගෙන්ද අසල්වැසියන්ගෙන්ද උපකාර ලැබෙන මාසයකි. අවුල් වියවුල් වලින් නිදහස ඇති වෙයි. නොයෙක් දෙනාගේ ගෞරව සැලකිලි ලැබෙන කාලයකි. සිතට ප්‍රීතිය ඇති කරයි. අසනීපයෙන් සිටින අයෙකු නම් වහා සුවය ලබයි. දේපල ඉඩකඩම් වලින් ලාභ ආදායම් ලැබෙන කාලයක් වන්නේය. කරන සියලු කටයුතු වලින් දියුණුවන ලාභත් ලැබෙන කාලයකි. ආදායම් ක්‍රමයෙන් වැඩි කරයි. යාන වාහන ලැබෙන කාලයකි. විවාහයක වූ කන්‍යා ලග්න අයට දරු ඵල ඇති කරයි. කන්‍යා ලග්න වැඩිහිටියෙකු නම් ඔබේ දරුවන් තවම විවාහ වී නැත්නම් එම අයගේ විවාහ කටයුතු සිදු වේ. දරුවන්ගෙන් සැලකිලි හොඳට ලැබේ. නරක ග්‍රහයුක්ගේ දසාවක් ඇතිනම් හා රාහු මහා දසාවක් හෝ අතුරු දසාවක් හෝ ගුරු මහා දසාව ඇති අයට ලොතරැයි වාසනා දිනුම් වගේම ධනවතෙක් වෙන්න පුළුවන්. ණයතුරුස් පියවා ගන්නට පුළුවන් වේ. සෑම පැත්තකින්ම ඔබට යහපත සිදු වේ. රැකී ආරක්ෂාවලින් උසස් වීමද ආරක්ෂාවක් සොයා ගැනීමට සිටින කෙනෙකුට නම් රැකියාව ලැබේ. නිලතල බලාපොරොත්තුවෙන් සිටින අයට එය ඉෂ්ට වේ. අමුතුම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හොඳ මාසයකි. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. පිට පළාත්වල ඇවිදින්නට හැකියාව පවතී. ණය ගනුදෙනු වලින් ලාභ ලැබේ. වස්තු ලාභ ලැබෙන කාලයකි. මෙහෙකරුවන් සොයනවා නම් මේ කාලය ලැබේ. ප්‍රීතිය ඇතිවන කාලයක් වේ. සෙනම් මුසු මුහුණු ඇති වේ. ශරීර සනීපයට හේතු වේ. විවාහ සැපතද ලැබෙනවා ඇත. මැණික් රත්තරන් ආදීන් සතුට හෝ ඇතැම් විට ඒ පිළිබඳ ලාභ ලැබෙන්නට ඇති පුළුවන් කාලයකි. නොවැම්බර් මුල් දින 16 කාලය යම් දේවල් අසතුටු දායක වුවත් 16 වෙනිදාට පසු කලින් කියපු දේ සියල්ල ඉෂ්ට සිද්ධ වෙන්න ඉඩ තිබේ. විශේෂ දියුණුවකට පත් වේ. හීනව ගිය ධෛර්යය නැවත ලැබේ. නිතර සුළු ගමන් ඇති කරයි. උසස් අයගෙන් උපකාර ලැබේ. කේතු 12 ගමන් කිරීම නිසා සුළු වශයෙන් වත් තුවාලයක් ඇති කරයි. එසේ වුවහොත් තද බල අසාධ්‍ය තත්ත්වයකට පත් වේ. සමහර විට බෝන වසංගත රෝග සෑදෙන්නට පුළුවන් වෙයි. හදිසි අනතුරු වලට පවා මුහුණ දෙන්නට සිදුවේ. කන්‍යා ලග්න ඔබේ ජන්මපත්‍රයේ සඳු එවත් චන්ද්‍රයා ලග්න භාවයේ 6 වන හෝ 11 වන භාවයක සිටි අයට අපල වැඩි කරයි. කන්‍යා ලග්න ඔබට තෙරුවන් සරණයි.